මම සීවලී අරුග්ගොඩ අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක. අද දින මේ මාධ්‍ය හමුව විශේෂයෙන්ම කැඳවන්නට අපි බලාපොරොත්තු වුණේ බහලුම් ආනයන බහලුම් 300 ගණනක් රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කිරීම කියන කරුණ සම්බන්ධයෙන් පසුගිය දිනවල මාධ්‍යවල විවිධ ප්‍රචාර සිදු වුණා. අපි දකිනවා මේ සිද්ධියට අදාළම නැති එහෙම නැත්නම් අසත්‍ය ප්‍රචාර විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ප්‍රචාරය වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා රේගුවේ කීර්ති නාමයටත් හානි වන පරිදි මෙම ප්‍රචාරය සිද්ධ වෙන නිසා ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තීරණය කළා මේ සම්බන්ධයෙන් මහ ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කරන්නට. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ආරම්භ කරන්න කැමති වරාය තුල ආනයන බහලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදයේ තුලදී පසුගිය වසරේ විශේෂයෙන්ම අපිට විශාල තදබදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒකට හේතුව තමයි එක පැත්තකින් ආනයන බහලුම් ප්‍රමාණය වැඩිවීම, තවත් පැත්තකින් ආනයන බහලුම් පරීක්ෂාව සඳහා විශේෂයෙන්ම අපි ගෙන ගිය වැඩපිළිවෙල විශේෂයෙන්ම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සහ වඩාත් තර කිරීම නිසා භාණ්ඩ පරීක්ෂාව සඳහා ගත වන කාලය වැඩි කිරීම සහ තවත් පැත්තකින් භාණ්ඩ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා රේගුවට තියෙන පහසුකම් වල සීමිත භාවය නිසා. ඒ නිසා අපි දැක්කා පසුගිය වසරේදී ජනවාරි සිටම මේ ආනයන බහලුම් වරාය නිදහස් කිරීමේ ක්‍රියාවලියේ යම් යම් ප්‍රමාද සිද්ධ වෙනවා. මේක ජූනි මාසයේ වන විට ඉතාමත්ම ඉහළ මට්ටමකට ආවා. විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී දිනකට බහලුමක් නිදහස් කිරීම සඳහා දවස් 7ක් 8ක් 10ක් පමණ කාලයක් ගත වීමේ ප්‍රවණතාවක් තිබුණා. මේ සම්බන්ධයෙන් ආනයනකරුවන්ගෙන්, ලොරි රථ රියදුරන්ගෙන් සහ ලොරි හිමියන්ගෙන් එතකොට බහලුම් පර්යන්තවලින් වගේ මේ සම්බන්ධ වන අයගෙන් බොහෝ පැමිණිලි ශ්‍රී ලංකා රේගුවට ලැබුණා. මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් අරගෙන ඉක්මනින් බහලුම් නිදහස් කිරීමේ කටයුතු කරගෙන යන්නට කියලා. විශේෂයෙන්ම බහලුම් නිදහස් කිරීම ප්‍රමාද වීම තුලින් විශේෂයෙන්ම දවස් 7ක් 8ක් 10ක් ගත වීම තුලින් ඔබ දන්නවා විශාල ආර්ථික හානියක් රටට සිද්ධ වෙනවා. එක පැත්තකින් ආනයනකරුවන්ට තමන්ගේ භාණ්ඩ නිදහස් කර ගැනීමට කල් ගත වීම නිසා ප්‍රමාද ගාස්තු ගෙවන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වරාය තුල බහලුම් අංගනවලට, ඒ වගේම ලොරි රථවලට වගේ අතිරේකව විශාල මුදලක් ගෙවන්නට සිද්ධ වෙනවා. මේ මුදල අනිවාර්යයෙන්ම අවසානයේ දරන්න වෙන්නේ මහ ජනතාවට. එක පැත්තකින්. තව පැත්තකින් මේ බහලුම් ලොරි රථ මේ දවස් 7ක් 8ක් එක බහලුමකට හිර වුණාම අර අපි අනිත් නිදහස් කරන බහලුම් ප්‍රමාණය නිදහස් කර ගැනීමට ලොරි රථ වල අවශ්‍යතාවයක් පැන නගිනවා, හිඟතාවයක් ඇති වෙනවා. ඒ වගේම කර්මාන්ත හිමියන්ට තමන්ගේ කර්මාන්ත පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය නියම වේලාවට ලබා ගැනීමට නොහැකි වීම තුළින් ඔවුන්ට අනවශ්‍ය අමතර වියදමක් දරන්න සිද්ධ වුණා. ඒ වගේම ඔවුන්ගේ මේ ඇනවුම් කැන්සල් වීමේ තත්ත්වය දක්වා වර්ධනය වුණා. ඒ වගේම වරාය තුල බහලුම් තදබදය අධික වීම නිසා අන්තර් පර්යන්ත බහලුම් හුවමාරුවට බාධා පැමිණීම නිසා කාර්යක්ෂමතාව වැඩි වුණා. විශේෂයෙන්ම අපි දැක්කා කොළඹ වරායට පැමිණෙන්නට තිබූ නෞකා බොහෝ ප්‍රමාණයක් කොළඹ වරායේ මගහැරලා හැරී ගිය අවස්ථා තිබුණා. විශේෂයෙන්ම නෞකා ඒජන්තවරුන් අපිට ඒ දවස්වල සහතික කරලා ලිපියකින් සහතික කරලා තිබුණා. ඒ අදාළ මාසෙ තුළ අවම වශයෙන් නෞකා 34ක්වත් කොළඹ වරායේ මගහැරලා යන්නට සිද්ධ වුණා කියලා. ඉතින් මේ තුලින් විශාල ආර්ථික හානියක් රටට සිද්ධ වීමේ අවස්ථාවක් පැන නගුණා. ඉතින් මේ தත්ත්වය විසඳීම සඳහා ශ්‍රී ලංකා රේගුව අනුගමනයේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තීරණය කළා මේ ස්ක්‍රීනින් යුනිට් කියන ඒකකයක් පිහිටවලා ඒ ඒකකය අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකුගේ නායකත්වයෙන් පිහිටවලා ඒ කමිටුවට අදාළ නිර්ණායකයන් සපයලා ඒ නිර්ණායකයන් සපුරන බහලුම් ඒ කියන්නේ අපි අවදානම අඩුයි කියලා හොයාගන්න බහලුම් මේ විදිහට පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සිදු කරන්නට. ලංකාවට ආනයනය කරන බහලුම් වලින් අපි 60%ක් නිදහස් කරන්නේ පරීක්ෂාවකින් තොරව. 40%ට අඩු ප්‍රමාණයක් තමයි පරීක්ෂාවට ලක් කරන්නේ.
අනිත් එක අනිත් පැත්තෙන් බලනකොට අපිට බහලුම් පරීක්ෂාව සඳහා තියෙන පහසුකම් ගත්තාම මේ වඩාත්ම සූක්ෂම ලෙස පරීක්ෂා කිරීම සඳහා බහලුම් පරීක්ෂා කිරීම සඳහා තියෙන අංගන දෙකක් තියෙනවා අපිට ග්‍රේ ලයින් 1 සහ 2. මේ අංගන දෙකෙන් පරීක්ෂා කරන්න පුළුවන් බහලුම් 50යි එකකින් තොර සමස්තය 100යි. ඒ වගේම අහමු ලෙස පරීක්ෂා කිරීම සඳහා අපි තෝරාගෙන තියෙනවා බහලුම් පරීක්ෂා කරන්නට RCT අංගනය. මේ අංගනය තුල දිනකට 350ක් වගේ උපරිම ප්‍රමාණයක් තමයි පරීක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් මේ අංගනයේදී රේගුවට අමතරව අනිකුත් රේගුව සමග ක්‍රියාත්මක වන ආයතන විශේෂයෙන්ම ආහාර පරීක්ෂකවරුන්, ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ඒ වගේම ප්ලාන්ට් ඇන්ඩ් ඇනිමල් කොරන්ටයින් කියන මේ දෙපාර්තමේන්තු වලට පරීක්ෂණයට අවශ්‍ය බහලුමුත් අපි මෙතෙන්ට යොමු කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් දිනකට අපි දකිනවා 1500ක් විතර බහලුම් ප්‍රමාණයක් ලංකාවට එනවා. වරායහරා නිෂ්කාශනය වෙනවා. සමහර දිනවල මේ 1500 3000 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ සීසන්ස් අනුව වෙනස් වෙනවා. ඒ වගේම නිවාඩු දවස් 3-4ක් එක දිගට තිබුණොත් 5 වෙනිදා 6 වෙනිදා වෙනකොට මේ බහලුම් ප්‍රමාණය දිනකට අපිට ලැබෙන බහලුම් ප්‍රමාණය ඉතා විශාල ලෙස ඉහළ යනවා. ඒ නිසා මේ සීලුම් බහලුම් පරීක්ෂා කරලා නිදහස් කිරීමේ හැකියාවක් අපිට නැහැ එක පැත්තකින්. අනිත් පැත්තෙන් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද විශේෂයෙන්ම ලෝක රේගු සංවිධානය සහ ලෝක වෙළඳ සංවිධානය සමග අපි අත්සන් කරලා තියෙන ඒ ප්‍රඥාප්ති වලින් අපි වගකීමක් තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් පරීක්ෂා කරලා අනිත් භාණ්ඩ නිදහස් කිරීම. ඉතින් මෙන්න මේ ක්‍රමවේදය තුල තමයි මේ අදාළ මේ බහලුම් තදබදයට පිළිමක් ලෙස ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ තීරණයේ පරිදි අපි ස්ක්‍රීනින් යුනිට් කියලා කමිටුවක් පිහිටවලා ඒ කමිටුවට නිර්ණායක ලබා දීලා ඒ කමිටුවට අපි බලය ලබා දුන්නා නීත්‍යානුකූලව මේ බහලුම් වලින් පරීක්ෂා නොකර නිදහස් කරගත හැකි බහලුම් ඔවුන්ගේ පරිචයට දැනෙන ඔවුන්ගේ මේ කමිටුවේ ඉන්නේ අවුරුදු 25ක් 30ක් පමණ රේගුවේ සේවය කර නිලධාරීන් ඔවුන්ට විශාල දැනීමක් තියෙන මේ සම්බන්ධයෙන් ඒ දැනීම පාවිච්චි කළා සහ අපි ලබා දුන් නිර්ණායකයන් පාවිච්චි කළා ඒ නිර්ණායකයන්ට අනුකූල වන බහලුම් නිදහස් කිරීම අපි කරගෙන යන්නට. ඉතින් මේ ක්‍රමය අපි ක්‍රියාත්මක කිරීම ආරම්භ කරේ 2024 ජූලි මාසයේ ඉඳලා. 2024 ජූලි මාසයේ ඉඳලා 2025 ජනවාරි මාසයේ තමයි ওই ප්‍රශ්නගත බහලුම් අපි නිදහස් කරේ. ඒ දක්වා අවස්ථා කිහිපයකදී බහලුම් සෑහෙන ප්‍රමාණයක් අපි නිදහස් කළා. ඒ තුලින් අර බහලුම් ඉක්මනින් අවශ්‍ය සහ අවදානමක් නැහැ කියලා අපි උපකල්පනය කරන බහලුම් නිදහස් කිරීම තුලින් මේ තදබදය අපි කළමනාකරණය කරගත්තා. ඒ තුලින් සෑහෙන සහනයක් බදු ගෙවන්නන්ට, ඒ වගේම ආනයනකරුවන්ට, කර්මාන්තකරුවන්ට වගේ අයට සෑහෙන සහනයක් ලැබුණා. අර නැව් හරවලා යවන එක නැවතුණා. ඒ තුලින් රජයට සිද්ධ විය හැකි, රටට සිද්ධ විය හැකි ආර්ථික හානිය අපි අවම කරගත්තා. මේක අපි 2024 ජූලි මාසයේ ඉඳන් ක්‍රියාත්මක කරගෙන ආවේ. ඉදිරියටත් මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් මේ ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමට අපි හැකියාව තියෙනවා. ඉතින් මේ බහලුම් වල අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා බොහොම කතා බහට ලක් වෙනවා මේ කාලේ. ඉතින් මම මේක සමරි කෙටියෙන් කිව්වොත් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විශේෂයෙන්ම ප්ලාස්ටික්, රෙදිපිලි, නූල් වර්ග, රසායන ද්‍රව්‍ය වගේ දේවල් මේ වගේ තිබුණා. ඒ වගේම නිෂ්පාදකයන්ගේ දේශීය නියෝජිතයන් ආනයන කරන ලද මෝටර අමතර කොටස්, විදුලි උපකරණ වගේ දේවල් මේකේ තිබුණා. ඒ වගේම සත්ව ආහාර, මැෂින් වර්ග, කඩදාසි, සූර්ය පැනල්, යකඩ පයිප්, වයර්, පොහොර, පලිබෝධනාශක, සිමෙන්ති, ලී දැව වගේ දේවල් තමයි මේ බහලුම් වල අඩංගු වෙලා තිබුණේ. ඉතින් මේ ඒ වගේම මේ බහලුම් ආනයනය කරලා තිබුණේ විශේෂයෙන්ම ඉන්දියාවෙන් සහ චීනයෙන් තම බහුතරයක්. ඊට අමතරව අපි දකිනවා ඉන්දුනීසියාව, හොංකොං, සිංගප්පූරුව, මැලේසියාව, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍ය වගේ රටවලිනුත් මේ බහලුම් ආනයනය කරලා තිබුණා. ඉතින් මේ බහලුම් නිදහස් කිරීමේදී අපි අනුගමනය කරන ලද ක්‍රමවේද නිසා අපි විශ්වාස කරනවා මේ බහලුම් වල තිබුණේ මේ ආනයනකරුවන් විසින් රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණයි කියලා. විශේෂයෙන්ම මේ භාණ්ඩ නිදහස් කිරීමේදී අදාළ කමිටුව
ඒ අදාළ ආනයනවල ආනයන සටහන් කරවල සියලුම ලියවිලි පරීක්ෂා කරලා තමයි මේවා නිදහස් කිරීම සිද්ධ කරගෙන ගියේ. ඔකට කියනවා නම් භාණ්ඩ නිදහස් කිරීමේදී අපි අපේ ක්‍රමවේද කිහිපයක් තියෙනවා කන්ට්‍රෝල් කරන්න. විශේෂයෙන්ම මුලින්ම අපි දිගු කාමරයේදී සටහන් කර ලියවිලි පරීක්ෂා කරනවා. ඒ වගේම මිල අවප්‍රමාණය වෙලා කියලා වෙසක් කරනවා නම් මිල පිරික්සුම් අංශයෙන් ඒක පරීක්ෂා කරනවා. ඒ වගේම මේ ආනයන කරන බහලුමක හොරබඩු එහෙම නැත්නම් ජාවාරම්කාරයන්ගේ භාණ්ඩ තියෙනවා කියලා අපිට කලින් ඔත්තු ලැබෙනවා. එහෙම නැත්නම් මේ විවිධ ශ්‍රී ලංකා රේගුවේ විවිධ බලාත්මක ඒජන්සි බලාත්මක අංශ විසින් ඔවුන්ගේ බලාත්මක කටයුතු කරගෙන යනවා. ඔවුන්ට සිතනවා නම් සැකයක් ඇති වෙනවා නම් මේ බහලුම් වල වෙන භාණ්ඩ තිබිය හැකියි කියලා ඔවුන් ඒවා නිදහස් කිරීමට නොදී රඳවාගෙන පරීක්ෂා කරනවා. ඉතින් මේ ක්‍රමවේද සියල්ලටම යටත් කරලා තමයි අවසානයේදී ඒවට නොතේරුණු සහ ඒ වගේ අවශ්‍යතාවයන් සන්තුෂ්ත කරලා තමයි ඊට පස්සේ ඉතුරුන බහලුම් වලින් තෝරාගත්ත කොටසක් මෙහෙම අවදානම අඩුයි කියලා හිතන කොටස තමයි මේ නිදහස් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔය පහුගිය කාලේ අපිට චෝදනා නගලා තිබුණා මේ බහලුම් වල ආයුධ තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් රත්තරන් තියෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. ඉතින් අපි තෝරා ගන්නාලද මේ ක්‍රමවේද අනුගමනය කරපු නිසා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් මේ බහලුම් අතර මේ කියන කිසිම දෙයක් තිබුණේ නැහැ කියන එක. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැන් දැඩි කතාබහක් ඇතුළත තියෙන නිසාම ශ්‍රී ලංකා රේගුව අපේ පැත්තෙන් අපි මේ සියලුම බහලුම් සඳහා පශ්චාත් නිෂ්කාශන විගණනයක් සිදු කිරීම සඳහා දැන් තීරණය කරලා තියෙනවා. පශ්චාත් නිෂ්කාශන විගණන අංශයෙන් මේ සම්බන්ධයෙන් විගණනයක් සිදු කරගෙන යනවා. ආරම්භ කළ දැන් සෑහෙන දුරට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පත් කරන ලද ඉහළ පෙළේ කමිටුවක් මගින් මේ සමස්ත ක්‍රියාදාමයම විමර්ශනයකට ලක් කරලා තියෙනවා. රේගු අධ්‍යක්ෂ ජනරාලවරයා සහ අදාළ සීලෝණ නිලධාරීන් මේ කමිටුවට ගිහිල්ලා අපි විස්තර ලබා දීලා තියෙනවා. ඔවුන් ඉල්ලපු සීලෝම විස්තර අපි ලබා දුන්නා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි මේ සීලෝම විස්තර ලබා දීලා තියෙනවා. ඔවුන්ට අවශ්‍ය විමර්ශනයක් සිදු කිරීම සඳහා. ඒ නිසා අපිට කිසිම සැකයක් නැහැ මේ අදාළ බහලුම් වල රේගුවට නිෂ්කාශන ප්‍රකාශ කරන ලද භාණ්ඩ තිබුණු බවට. කෙසේ වෙතත් මේ දැනට කරගෙන යන විමර්ශන අවසානයේදී අපිට 100%ක්ම සහතික කරලා කියන්න පුළුවන් වෙයි මේ බහලුම් වල තිබුණේ රේගුවට ප්‍රකාශ කරන ලද භාණ්ඩ පමණක්ම කියන එක.